නිකන් හිතමු අපිට තියෙන එක ජීවිතයයි. මේ ජීවිතය විතරයි. අපි මොකටද ප්‍රෙෂර් දාගෙන ප්‍රශ්නවල පැටලිලා මොකටද? ස්මූත්ලි අපි චිල් එකේ ලයිෆ් එක ගෙනියන්න පුළුවන්. ඇයි ප්‍රශ්නයක් දාගෙන මට අරයට වගේ මෙහෙම නෑ මෙයාට වගේ මෙහෙම නෑ මම තාම මෙතන. ඇයි කම්පෙයාර් කරගෙන තියෙන දේ කාලා තියෙන දේ ඇඳගෙන ස්මූත්ලි Tamanට පුළුවන් දේ කරගෙන ජීවත් වෙලා මැරෙලා යන්න. පිස්සෙක් නම් එහෙම කරයි. කියන දෙයක් තමයි අපිට තියෙන එක ජීවිතයයි. ඒක ස්මූත්ලි චිල් එකේ ගෙනියමු. ඒක ගත කරමු. මොකටද ප්‍රෙෂර් දාගෙන? මොකටද ප්‍රශ්න දාගෙන ඉන්නේ කියලා. ඒක කියන කට්ටිය කවුද? ඒක අහන කට්ටිය කවුද? ඒක කියන කෙනාට හැමදේම තියෙනවා. සල්ලි වලට ප්‍රශ්නයක් නැහැ. වාහන වලට කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම හැමදේම තියෙන කට්ටියට. ඉතින් ඒ කට්ටියට පුළුවන් ඒ කට්ටියගේ ලයිෆ් එක මගේ තියෙන එක ලයිෆ් එක මම මේක ප්‍රශ්න දා ගන්න ඕනේ. උන්ට කොහොම ප්‍රශ්නක් නැහැ. තිබ්බත් සල්ලි අරෝමේ තියෙන නිසා කවර් කරගෙන යන්න පුළුවන්. හැබැයි හැමෝම එහෙම නැහැ. සමහර විට මිඩල් ක්ලාස් පවුලකින් එන කට්ටියට සමහර විට දෙයක් තමන්ගේ ජීවිතේ ඇචීව් කරන්න ඕනේ කියලා හිතන කට්ටියට පොඩ හිතන්න ඔයාලගේ ටීම් එකේ 5 දෙනෙක් ඉන්නවා නැත්නම් 10 දෙනෙක් ඉන්නවා කී දෙනෙක් හරි ඉන්නවා ඒ හැමෝටම එහෙම හිතෙන්නේ නැහනේ මම දෙයක් කරන්න ඕනේ මම යුනික් වෙන්න ඕනේ රයිට් දැන් ටීම් එකක කෙනෙක් ඉන්නවා ඒ කෙනෙක් ටීම් එක කියලා කියන්නේ යාළුවෝ සෙට් එකක් රයිට් ඒ කෙනාට නළුවෙක් වෙන්න ඕනේ යාළුවෝ 5 දෙනාම නළුවෝ වෙන්නේ නැහනේ එහෙම වෙන්න නම් උන් තියටර් එකේ වැඩ කරන උන් වෙන්න ඕනේ රයිට් යාළුවෝ ඉස්කෝලේ යාළුවෝ ටිකක් ඉන්නවා ඒ කට්ටියකින් එක්කෙනෙක්ට මගේ අනාගත බලාපොරොත්තු ડોක්ටර් කෙනෙක් වෙන්න තව එක්කෙනෙක්ට ඉංජිනේර කෙනෙක් වෙන්න පුළුවන්. 5 දෙනාටම ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ කියලා එන්නේ නැහනේ. එහෙම වෙන්න ඕන නම් උන් කට්ටිය වෙන්න ඕනේ මෙඩිකල් ෆැකල්ටි එකේ. සෝ හැමෝටම එහෙම එන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැහැ. මගේ ජීවිතේ මම ડોක්ටර් කෙනෙක් වුණත් යුනික් ડોක්ටර් කෙනෙක් වෙන්න. ඇක්ටර් කෙනෙක් වුණත් යුනික් ඇක්ටර් කෙනෙක් වෙන්න. එහෙම හිතෙන්නේ නැහැ හැමෝටම. තමන්ගේ ජීවිතේ තමන්ට දෙයක් ඇචීව් කරන්න ඕනේ කියලා හිතෙන දෙයක් ලොකු දෙයක්. ඒකත් ප්‍රිවිලේජ් එකක්. ඒක හැමෝටම හිතෙන්නේ නැති නිසා. ඒක නිසා ඔය අනිත් අයගේ ඇඩ්වයිසස් අහන්න. හැබැයි හැමදේම හැම වෙලෙම හරි කියලා පිළිගන්න යන්න එපා. දැන් මම කියන එකත් එහෙම තමයි. අහන එක අහන්න ඕනි. ඒක සමහර තැන්වලදී ඇප්ලිකබල් වෙනවා. සමහර තැන්වලදී ඒක නොසලකා හරින්න වෙනවා. හැම දෙයක්ම එහෙමයි. රයිට්. හැම දෙයකම එක එක පැති තියෙනවා. එක එක බලන කෝණ තියෙනවා. සෝ මට කියන්න ඕනේ මෙතන දෙයක් කරන්න ඕනේ කියලා හිතන කට්ටිය තමන්ට පොඩ්ඩක් ප්‍රෙෂර් එක තමන්ට පොඩ්ඩක් මහන්සි ආවට පස්සේ ඒක අතහැරලා දැම්මොත් මොකද වෙන්නේ? අර කට්ටිය කියනා වගේ තියෙන එක ලයිෆ් එක ගැන මොකටද ප්‍රෙෂර් දාගෙන මොකටද ප්‍රශ්න දාගෙන ස්මූත්ලි ජීවිතේ මැරෙලා යන්න ඕන